විකෘති මානසිකත්වය. ඇයි මේව කරන්නේ? මේවට මුල මොකක්ද ආශේ? අපේ අර ළමා මානසිකත්වය හදපු නැති එකනේ. අපිට ඇයි ඔය වෙලා තියෙන්නේ? අපේ අර ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා තියෙනවා ආශේ. ඒක අර මං කිව්ව අර පීඩනය දීලා ඒක විනාශ වෙලා. අර ලිම්බික් පද්ධතිය තමයි ඒකේ තියෙන මානසික ප්‍රශ්න, කරදර, දුක්, ගැටලු ඒව තමයි. ඒක තමයි ඉස්සරහට එන්නේ. ඔන්න ඒක ඉස්සරහට ආවම ඔන්න ඔය කියන පීඩාකාරී ඇබ්බැහිවීම, පීඩාකාරී ප්‍රශ්න, පීඩාකාරී අපිට අද පාරේ යනකොට යන්න පුළුවන් දශෙන්. බස් ඩ්‍රයිවර්ස්ලා බලන්න, ට්‍රයි ෂෝස් කට්ටිය බලන්න. අපි මානසිකත්වයෙන් උසස් අය වුණත් බලන්න ඉගෙන ගන්න. වීඩියෝ සංසරණය වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා ත්‍රිවිල් නවත්තගෙන මේ කොළඹ නෙමෙයි. ගමේ. කඳුකරේ අම්මා කෙනෙක්. අපි ආදරය කරන අම්මා කෙනෙක්. අපිට හම්බෙන අම්මා කෙනෙක්. පාරේ තොටේදී හම්බෙන අම්මා කෙනෙක් සුද්දෙක්ට දැක්කනේ. ඔව්. ඊට පස්සේ තාත්තලා. අපි මේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ අපි ඇසුරු කරන අපේම මිනිස්සු එක තැනකදී තමන්ගේ ලිමිට් එක පයින්නවා. ඔව්. ඒකට මේ අපේ වැරද්දක්ද කාලයක් තිස්සේ අපි කරපු වැරද්දක්ද මොකද්ද මේ? කාලයක් තිස්සේ අපි සේරම කරපු වැරද්ද. මේ හැමෝම මේකට වග කියන්න ඕනේ ආශයෙන්. එක්කෙනෙක් නෙමෙයි. ඒ මනුස්සයාට විතරක් අපිට මේක තනියෙන් කියන්න බෑ මුකුත්ම දෙයක්. ඒ මනුස්සයා හැදිච්ච පරිසරය, ඒ මනුස්සයාට එල්ල වෙච්ච පීඩනය, පෞල් පරිසරය, ගුරුවරුන්ගෙන් ලැබිච්ච දේවල් හැම දෙයක්ම මේක සංකලනයක් වශයෙන්. මෙතනින් එහාටවත් මේකට තිත තියන්න පුළුවන් නම් තිත තියන්න පුළුවන් වශයෙන් අපි දැන් ඉඳන්ම මේකට බල ගන්නවන්න ඕනේ. අපි ළමා මානසික පීඩනය මං කියන්නේ පීඩනය නැතුව ප්‍රබෝධයම ඇති කරන්න. ඔබේ ගෙදරත් පීඩනය නැතුව, පීඩාකාරී සංකල්ප නැතුව ප්‍රබෝධකාරී සංකල්ප ගොඩනගන්න. සංකල්ප වලින් වෙනස් කරොත් අපිට වැඩදායී සංකල්ප වලින් ආකල්ප වෙනස් කරන්න පුළුවන්.